ආයු බොහෝ වේවා සියලුම දෙනාට. ඉතින් අද අපි අපේ YouTube නාලිකාවෙන් අලුත්ම මාතෘකාවකට තමයි යන්න හදන්නේ. අලුත්ම වැඩසටහනක්. ඇත්තටම කියනවා නම් අම්පාර දිස්ත්‍රික්කයේ ගත්තට පස්සේ ගොඩක් අය දන්නේ අම්පාර දිස්ත්‍රික්කයේ කොහොමද මේකේ ජනාවාස පිහිට වුණේ කියලා. ඉතින් විවිධ ප්‍රදේශවලින් ඇත්තම කිව්වොත් විවිධ ප්‍රදේශවලින් අම්පාරට විවිධ ජන කණ්ඩායම් මේ අම්පාර ප්‍රදේශයේ ඇවිල්ලා පදිංචි වෙලා තියෙනවා, පදිංචි කරවලා තියෙනවා. ඉතින් අද මම මේ වැඩසටහන කරන්නේ අතීත අම්පාරයේ මතකාවර්ජනයක් තමයි කරන්නේ. ඉතින් මාත් සමග මේ වෙලාවේ එකතු වෙලා ඉන්නවා එදා දිගාමඩුල්ල කුතියේ කත්රු, ඒ වගේම ප්‍රවීණ මාධ්‍යවේදියෙක් විදිහට වැඩ කරපු අපේ SB දිසානායක මහත්තයා. ඉතින් අපේ වැඩසටහනට ඔබතුමා ආයුබෝවන් කියලා පිළිගන්නවා. ඉතින් එතුමන් එක්ක තමයි අපි අද මේ අතීත අම්පාරයේ මතකාවර්ජනය කියන වැඩසටහන කරන්න හදන්නේ. ඉතින් මේකෙදි මෙතුමන් පැමිණලා තියෙන්නේ බිබිල ප්‍රදේශයේ ඉඳලා තමයි අම්පාරට පැමිණලා තියෙන්නේ. ඉතින් අද මම කරන්න හදන්නේ මේ බිබිල ප්‍රදේශයේ ඉඳලා අම්පාරට ආපු ගමන මේ තාක් දුර කොහොමද සිද්ධ වුණේ කියලා මෙතුමන්ගෙන් අහගන්න. ගොඩක් අය දන්නේ නැහැ මේ අම්පාර ප්‍රදේශයේ කොහොමද මේ ජනාවාස පිහිට වුණේ කියලා. ඉතින් මේක තවදුරටත් කරේ නැත්තම් ගොඩක් මිනිස්සු මේ පිළිබඳව දන්නේ නැතුව යනවා. ඉතින් ඒක නිසා තමයි මම අද මෙතුමන් එක්ක මේ පිළිබඳව සාකච්ඡා කරන්නේ. ඒ වගේම කියන්න ඕන මම මේ වැඩසටහන එපිසෝඩ් නැත්තම් කොටස් 6කට මේ වැඩසටහන මම කඩලා තියෙනවා. ඉතින් අද ඒ එපිසෝඩ් එකේ පළවෙනි කොටස තමයි කරන්නේ. ඉතින් අපි ඒ පළවෙනි කොටස විදිහට මාතෘකා කරගත්තේ බිබිලෙන් පිටත් වීම සහ අම්පාරට පළමු පැමිණීම. ඒ කියන්නේ මෙතුමන් පැමිණලා තියෙන්නේ 1955 නොවැම්බර් 3 වෙනිදා තමයි අම්පාරට පැමිණලා තියෙන්නේ. එදා ඉඳලා අද දක්වා මම මෙතුමන් එක්ක මේ වැඩසටහන කරයි යනවා කොහොමද මෙතුමන්ගේ මේ ජීවන රටාව ගෙවුනේ කියලා. ගම බිබිල කොහෙද සහ අම්පාරට එන්න කලින් බිබිලේ ජීවිතය කොහොමද? බිබිල කියන්නේ ඒ කාලේ බදුල්ල දිස්ත්‍රික්කයට අයිති කොටසක්. එතකොට ප්‍රාදේශීය ලේකම් කොටස නෙවෙයිනේ කාලේ තිබුණේ. ආදායම් පාලක නිලධාරී කාර්යාලය. ආදායම් පාලක නිලධාරී කාර්යය බිබිලේ. එතකොට අපේ ගම ඇවිල්ලා කොටගම. කොටගම ගමේ තමයි ඉපදුනේ. එතකොට අම්පාරට එන්න කලින් කොහොමද බිබිලේ ජීවිතය ගත වුනේ? මට අවුරුදු 7ක් විතර වෙනවා මෙහාට එනකොට. බිබිලේ සාමාන්‍ය ජීවිතයක් තමයි ඉතින් ගත කරලා තියෙන්නේ. පවුලේ අයත් එක්ක. පවුලේ අයත් එක්ක සාමාන්‍ය ජීවිතයක් ගත කරලා තියෙනවා. ඒෙන් හුඹුරු වැඩ කරගෙන. පවුලේ කී දෙනෙක් වගේ හිටියද ඒ දවස්වල? පවුලේ 7යි. 7ක් හිටියනේ. ඉතින් මට කියන්නකෝ 1955 දී අම්පාරෙන්න විශේෂ හේතුව මොකද්ද? රජයෙන් ඉඩම් ලැබුණද නැත්නම් වෙනත් රක්ෂාවක් කරන්නද ආවේ මොකක්ද? නෑ මේ එන්නේ හේතුව මේකයි. මේ පවුල් වල සමාජික සංඛ්‍යාව වැඩි වීම, යටිතල පහසුකම් ඒ ගම් වල අඩු වීම, ඔය වගේ දුෂ්කර කම් ගොඩාක් තිබුණා. ඊට පස්සේ මේ රජයේ ගල්ලෝයි ඉඩම් දෙනවා කියලා ඉල්ලුම් පත්‍ර කැඳෙව්වා. ඒ කැඳෙව්වේ ගම්මුලා දෑනි තැන මගින්. ඒ කියන්නේ ඒ කාලේ කිව්වේ ආරච්චි මහත්තයා. ආරච්චි මහත්තයාට ඉල්ලුම් පත්‍ර වාර දුන්නම ආරච්චි මහත්තයා ඒවා ඉදිරිපත් කරනවා ඩී.ආර්.ඕ මහත්තයාට. දැන් ප්‍රාදේශීය ලේකම්නේ ඒ කාලේ හිටියේ ඩී.ආර්.ඕ. ඩී.ආර්.ඕ මහත්තයාට ඉදිරිපත් කරනවා. ඩී.ආර්.ඕ මහත්තයායි ආරච්චි මහත්තයා කට්ටිය එකතු වෙලා දුප්පත්තු තෝරනවා, හොඳ කට්ටිය තෝරනවා, දක්ෂයෝ තෝරනවා, ගොවියෝ හොඳ දක්ෂ ගොවියෝ, ගොවි තැනට දක්ෂ, කම්මැලි නැති, ඔය වගේ කීප සුදුසුකම් බලලා පවුල් සාමාන්‍ය එක ගමකින් පවුල් 2 3 වගේ වැටෙන්න තමයි තෝරගත්තේ. ඒ කියන්නේ අම්පාරට එන්න තෝර ගැනීමක් කරා. තෝරා ගැනීමක් කෙරුවා. ඒ කලේ මේ ගම්මුලා දයනි තැන සහ ඩී.ආර්.ඕ මහත්තයා. දැන් නම් කියන්නේ මේ ප්‍රාදේශීය ලේකම්තුමානේ. ඒ කාලේ ඩී.ආර්.ඕ මහත්තයා කියන්නේ. ඒ විදිහට තමයි අම්පාරට ආවේ නේද? එන්න හේතුව. එතකොට අම්පාරට එන්න ලෑස්ති වෙද්දී ගෙදර ආයේ නෑදෑයෝ මොකද කිව්වේ?
ආපෝ ඒ කාලේ කිව්වේ යන්න එපා ඔය මේ මඳුරෝ කාක්කෝ වගේ ඉන්නවා කිව්වා. හා හා හා. කිසි දුෂ්කරයි කිව්වා. ඔව්. මැලේරියාව ඇදිලා මිනිස්සු මැරෙනවා. ඒකයි ඔය රජ කාලෙත් ඔය පාළු වෙලා තිබුණේ ඒවා. ගියොත් ඉතින් ඉවරටම ඉවරයි යන්න එපා කියලා මිනිස්සු බය කෙරුවා. කතා හැමතැනම පැතුරුණා. හා හා හා. අර බය නැති 3-4 ගොල්ල ආවා. සමහර තේරිච්ච කට්ටියත් ආවේ නැහැ. එහෙමයි. එතකොට දැන් 1955 නොවැම්බර් 3 වෙනිදානේ බිබිලෙන් පිටත් උනේ. එතකොට ඒ වෙලාව මතකද? ඒ වෙලාවේ බිබිලෙන් පිටත් වෙනකොට ගමෙන් පිටත් වෙලා දැන්වා ගමන පහසුකම් තිබුණේ නැහැ. ඔව්. තිබුණේ කීයට ප්‍රධාන පාරට කීයට වගේද පිටත් උනේ බිබිලෙන්? බිබිලෙන් පිටත් වෙනකොට අපි බිබිලේ යල් කුඹුරෙන් තමයි නැග්ගේ බස් එකට. උදේ මට මතකයේ විදියට උදේ 8ට විතර වගේ. හා හා හා. ඊට පස්සේ ගමන ආවේ මොන වගේ වාහනයකද? ඒ කාලේ දැන් ওই ලංගම් බස් නෙවෙයි තිබුණේ. ඔව්. කොම්පැනි බස්. කොම්පැනි බසුත් ඔය එක එක පළාත් වලට කොම්පැනි තිබුණානේ. ඔව්. ඌව කියලා ඒ බස් කොම්පැනි තිබුණා. ඒවා පීරිස් මහත්තයාගේ. හා හා. පීරිස් කියන මහත්තයාගේ තමයි ඒ කොම්පැනි. ඒ පීරිස් කියන්නේ කවුද? ඒ කියන්නේ බස් කොම්පැනි කාර්යය. හා හා හා. පුජ්‍යලික බස් කොම්පැනි. ඔව්. ඒ බස් එක තමයි බදුල්ලට ආවේ. හා හා හා. ඔය බිබිලෙන් නැගලා බදුල්ලට ආවේ ඒ බස් එක. හා හා හා. ඊට පස්සේ බදුල්ලේ රෑ නතර වුණා. හා හා හා. බදුල්ලේ රෑ නතර වෙලා පහුවදා උදේ තමයි කෝච්චියට නැග්ගේ. මොන කෝච්චියට නැග්ගේ එතකොට? මඩ කලපු. මඩ කලපු කෝච්චිය. ඔව්. රට වටේම රවුම් ගහලා තමයි ආවේ කෝච්චිය. ඒ කියන්නේ පෙන්නන්න මිනිසුන්ට ටකස් ගහලා දැන් ආවේ නෑ එදාම ආවේ නෑ. ඔව්. ඒ කියන්නේ බිබිලෙන් ගමන දැන් බදුල්ලෙන් පිටත් වෙලා අම්පාටෙන්ට දවස් 3ක් ගියා. ඔව්. දැන් අද කාලේ නම් පැය ගානකින් එන්න පුළුවන්. පැය ගානකින් එනවා. ඊට පස්සේ මඩ කලපුවෙන් කොහොමද? මඩ කලපුවේ පන්සලෙන් නතර වුණා ඇවිල්ලා. හා හා හා. පන්සලේ නතර වෙලා රෑයෙන් කෑම දෙනවා. කෑම දුන්නා රෑ. හා හා. ඊළඟට උදේ සීනි සම්බෝලයි පානුයි දුන්නා. හා හා හා. පස්සේ ගල්ලොවේ බෝඩ් එකේ ලෝරි වලින් තමයි මෙහාට ගෙනල්ලා මෙහාට ගෙනල්ලා දැම්මේ. ගල්ලොවේ බෝඩ් එකේ ලොරි වලින්. බෝඩ් එකේ ඒ කියන්නේ පන්සල බෝඩ් එකේ ලොරි අරගෙන ගියා. හා හා හා. හරක් හිටියානම් හරකුත් ගෙන ආවා. හා. කෝච්චිය හරක් කරන් ආවේ. හරි හරි හරි. ඔව් බඩු මුට්ටුක් ගෙන ආවා. කෝච්චිය වලම තමයි කෝච්චිය වලම තමයි ඊට පස්සේ ඒ ගල්ලේ බෝඩ් එකේ ලොරි වලින් තමයි මෙහෙට අරගෙන ආවේ. එතකොට ගමන අතරමඟදී මුහුණ දුන්න අමතක නොවන බියකරු අත්දැකීම් මොන හරි තියෙනවද? ඒ තරම් නම් ඉතින් මතකයක් නැහැ. ඉතින් අර බින්ගවල් යටින් එම එනකොට අපට පුරුදු නැහැනේ. හා හා හා. ඔය බින්ගවල් යටින් එම ගන්න එතකොට ටිකක් බය හිතෙනවා. හා හා. ඒ වගේ අත්දැකීම් තමයි ඒ තියෙන්නේ. වගේ ඒවා තමයි. හා හා හා. එතකොට අම්පාරට මුලින්ම එද්දී පරිසරය කොහොමද තිබුණේ? වාපෝ වරාගස් තමයි තිබුණේ. හා හැමතැනම වරාගස්. පාරේ වාහන කිව්වට මේ තිබුණේ ගල්ඔය බෝඩ් වාහන පමණයි. වෙන වාහන තිබුණේ නැහැ. ඔව්. මේ දූවිලි පාර, ගුරු පාරවල් නේ තිබුණේ ඔක්කොම තාර පාරක් එකක්වත් තිබුණේ නැහැ. තාර පාරවල් තිබ්බේ නැහැ. ඔව් ඉතින් යන වෙන දුෂ්කරයි කියන්නේ මේ ගස් කොළන් නැහැ ඔක්කොම මේ ජංගල් කරලා කරනවනේ ඒ කාලේ. ඔක්කොම ලොකු මේවා දාලා චේන් දාලා බුල්ඩෝසර් දෙපැත්තට දාලා කැලේ ඔක්කොම අදගෙන යනවා. වැලූතෙක් මානේ පේනවා. පිට්ටනිය වගේ තමයි තිබුණේ. තැන් තැන් වල ලඳු කැලා තිබුණා. එතකොට ගෙවල් හදලා දීලා තිබුණා. ගෙවල් හදලා දීලා තිබ්බා. ගෙවල් හදලා යතුරු බාර දුන්නා. මෙතෙන්ට එනකොට මෙන්න උඹේ ගේ උඹලගේ ගේ කියලා පෙන්නුවා. හා හා. එහෙම තමයි. මෙන්න ඔයගොල්ලන්ට අයිති ගේ. හා හා හා. මට කියන්නකෝ. මේ අම්පාරට ආපු පළවෙනි දවසේ රෑ කොහොමද ගත වුනේ? කෑම් බීමේ හොයාගත්තේ කොහොමද? කෑම් බීම් දුන්නා. මේ ගල්ලෝ බෝඩ් එකෙන් දෙනවා ඒක. බෝඩ් එක තමයි හුඟක්ම මේවා උනන්දු වෙලා මේවා කෙරුවේ. හා හා හා. සීයෝ මහත්තයෙක් හිටියා. හා හා හා. ඒ සීයෝ මහත්තයා ඇවිල්ලා පාන් එහෙම දෙනවා. ඊළඟට මේ එදිනෙදා ගන්න තම උපකාරයට පොතක් දීලා තිබුණා. බඩු ගන්න ණයට. එදා එතකොට පළවෙනි දවසේ එක පවුලකට එක ගෙයක්ද දුන්නේ කොහොමද? එක පවුලකට එක ගෙයයි. එතකොට දැන් ඔබතුමත් එක්ක කී දෙනෙක් ආවද? ඒ කියන්නේ පවුලේ අපි අපි 4යි 5යි 7යි. 7ක් ආවා. ඒ 7 දෙනාම එකම ගෙදරද? අම්මයි තාත්තයි එක 7යි.
ඔක්කොම එකම ගෙදර. එක ගෙදර. හා 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 හා. එතකොට තව අය බිබිලෙත් හිටියා. හිටියා. ආවේ නෑනේ. නෑ නෑ. හා හා. අයියලා දෙන්නෙක් නතර වුණා. අයියලා දෙන්නේ නතර වුණා. ඉතුරු කට්ටිය තමයි අම්මලා තාත්තලාත් එක්ක ආවේනේ. ඔව්. හා හා. එතකොට පළවෙනි දවසේ මේ මොනවද සාමාන්‍යයෙන් කෑවේ එහෙම දුන්නේ බෝඩ් එකේ මොනවද දුන්නේ පළවෙනි දවසේ? කෑම ඊවා. හා හා හා. ඔව් පහසුකම් තිබුණා. ආ ගෙදර කෑම හැදුවද? ඔව්. හා හා හා. ගෙදර කෑම හැදුවා. හා හා හා. අවශ්‍ය දෙයක් තියෙනවා නම් සීය මාත්‍යාට කිව්වම ගෙනල්ලා දෙනවා. ආ සිය මාත්තර කිව්වා. එවනවා කාගේ හරි අතේ එවනවා. හා හා හා. එතකොට තව මොනවාද මේ එදා දවසේ සිද්ධ වෙච්ච සිදුවීම්? ඒ කියන්නේ ආපු පළවෙනි දවසේ මේ පැත්තේ. එදා දවසේ ඔය ගෙවල් වල මේ සිමෙන්තිවත් දාලා තිබුණේ නැහැ. හා හා හා. මොකක්වත්. කොහොමද ගෙවල් හදලා තිබ්බේ සාමාන්‍යයෙන්? නිකම්ම හදලා සාලේ ඔව්. කුස්සියයි ඔව්. පොඩි ස්තෝප්පු කැල්ලක් තිබුණා. එච්චර තමයි 7 දෙනාටම ඉන්න තිබුණේ. ඉතින් 7 දෙනාම හිටියා. ඔව්. හා හා. අර වැලි ගොඩන් වල වගේ ඌදියාගෙන හිටියේ. හා හා හා. පසු කාලීනව තමයි ටික ටික මේ ටික ටික වැඩි දියුණු කරගත්තා. හා හා හා. එතකොට මට කියන්නකෝ මේ ඒ කියන්නේ වයස කීයද කිව්වේ 7යි නේද? මට 7යි. හා හා හා. එකපාරට මේ වගේ අර කැලෑබද වගේ ප්‍රදේශයකට ආවට පස්සේ මොකද්ද හිතුනේ නිකන් එකපාර මෙහෙට ආවට පස්සේ පළවෙනි මොකද හැංගීම ඇති උනේ? ඇත්ත වශයෙන්ම දැන් ඒ කාලේ අපි අලියෙක් දැකලා නැහැ, වඳුරෙක් දැකලා නැහැ, රිලෙවෙක් දැකලා නැහැ, කිසිම සතෙක් දැකලා නැහනේ. ඔව්. දැන්නේ ඉන්නේ ඒ කාලේ කිසි බයක් නැහැ. සර්පයෝ නම් හිටියා. හා හා. නයි පොළොංගු විසගෝර සර්පයෝ වැරෙන්න ඔව්. වෙනව අලින්ගෙන්වත් බය වෙන්න දෙයක් නැහැ. අලි කොටි වලස්සන්ගෙන් බය වෙන්න දෙයක් නැහැ. කිසිම දෙයකින් බය වෙන්න හේතුවක් තිබුණේ නැහැ. හා හා හා. මිදුලේ සමහර කට්ටිය මිදුලේත් බුදිය ගන්නවා රැට. එහෙමනේ. ඔව් ගෙවල් ඊට මදි ඉඳ. හා හා. දැන් ඔබතුමාගේ ගේත් එක්ක ගත්තට පස්සේ තව ගෙවල් කීයක් විතර මේ ආසන්නයේ තිබ්බද? ගේ තිබුණා 1යි 2යි 3යි 4යි 5යි 6යි. 6යි මේ දිගටම අපි ඉන්න ටිකේ 6ක් තිබුණා. ඒ කියන්නේ ගෙවල් වලට අංක දීලා තිබ්බේ ඔව් කොහොමද? අංක. කොහොමද ඒක කරලා තිබ්බේ? ඒක තිබුණේ ජනපද එකේ ඉඳලානේ පිහිටෙව්වේ ගල් ඔය. හා හා හා. පළවෙනි ජනපදේ. පළවෙනි ජනපදේ කියන්නේ වාවින්න ජනපදේ. හා හා. දෙවෙනි ජනපදේ කියන්නේ පරගාකැලේ ජනපදේ. හා හා හා. ඊළඟට තුන්වෙනි ජනපදේ. හතරවෙනි මේ අපි ඉන්නේ 33 වෙනි ජනපදේ. 33 වෙනි ජනපදේ. ඒ 33 වෙනි ජනපදේ අංක දාලා දුන්නා. ඔව් 33 වෙනි ජනපදේ 33න් 1 33න් 2. එතකොට ඔබතුමා හිටපු මේ ගෙදර අංකය මොකද්ද? 33යි 100 ඉරක් 133. හා හා හා. ඒ නිවස් තමයි බාර දෙන්නේ. ඔව්. හරි හරි හරි. ඉතින් මේ අපි තවත් දවසක හමු වෙමු. දැන් අදට මේ වැඩසටහන මෙතනින් නිමවටපත් කරනවා. ඔබතුමත් එක්ක අපි ඊළඟ දවසේ ඊළඟ කොටසින් අපි ඔබතුමත් එක්ක සාකච්ඡාවට ගන්නවා දෙවැනි එපිසෝඩ් එක විදිහට ගල්ල ව්‍යාපාරය සහ අම්පාරයේ ආරම්භය ගැන මෙතුමන් එක්ක දෙවැනි එපිසෝඩ් එකේ අපි සාකච්ඡා කරනවා. ඉතින් වැදගත්ම කරුණ තමයි මෙතුමන් විසින් එදා දිගාමඩුල්ල කියලා කෘතියක් එලි දක්වලා තියෙනවා. ඉතින් මේ මෙතුමාගේ අතේ තියෙනවා එදා දිගාමඩුල්ල කියන පොත. ඉතින් මේක සාමාන්‍ය කීයක් විතර වෙනවද අපේ? ඕක මම දාලා තියෙන්නේ මීල 250 වෙන්න. ඔව් 200යි. 200. ඔව් මේක 200ක වගේ වැඩියෙන් මම මේ මතු මේ දරුවන්ගේ ප්‍රයෝජනය සඳහා ගොඩාක් නොමිලේ මම බෙදා ඔව් ඉතින් එදා දිගාමඩුල්ල ගැන විස්තර ගොඩක් තියෙනවා නේද? කොහොම තියෙනවා. ඉතින් මේක ගන්න කවුරු හරි කැමති කෙනෙක් ඉන්නවා නම් මම ඩිස්ප්ලේ එකේ නම්බර එක සඳහන් කරන්නම්. ඉතින් ඔබට මේ එදා දිගාමඩුල්ල කියන කෘතිය ඔබට ගන්න කැමැත්තක් තියෙනවා නම් ওই නම්බර එකට කෝල් එකක් දෙන්න. කෝල් එකක් දීලා ඕඩර්ස් දාගන්න පුළුවන්. පොත් සාමාන්‍ය 100ක වගේ ප්‍රමාණයක් තමයි දැනට තියෙන්නේ නේද? ඉතුරු වෙලා තියෙන්නේ. ඉතින් ඔබට මේ පොත මිලදී ගන්න පුළුවන්. ඉතින් අදට මේ එපිසෝඩ් එක මෙතනින් නිමවටපත් කරනවා. ඉතින් දෙවැනි එපිසෝඩ් එක විදිහට එන්නේ ගල්ව ව්‍යාපාරය සහ අම්පාරයේ ආරම්භය ගැන. ඉතින් ඒ එපිසෝඩ් එකත් එක්ක හමුන බලාපොරොත්තු වෙමින් ඉතින් SB දිසානායක මහත්තයා ඔබතුමාට ඉතින් අපේ වැඩසටහනත් එක්ක සම්බන්ධ වුණාට බොහොමත්ම ස්තුතියි. ඉතින් ආයිබෝවන්. ඉතින් එහෙනම් මෙතකින් මේ වැඩසටහන නිමවටපත් කරනවා. දෙවැනි එපිසෝඩ් එකත් එක්ක ඔබ හමුවන බලාපොරොත්තු වෙමින්. එහෙනම් ඔබ සියලු දෙනාටම සුබ දවසක්.